ඔයාලව සාධනෙන් වීඩියෝ ගන්න කිට්ටමන් බෝ YouTube channel එකට. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ අරන් ආවේ PI mining app එකේ මේ අප්ඩේට් වීඩියෝක් තමයි. ඒක කොහොමද ෆෝන් නම්බර් එක චේන්ජ් කරගන්න. ඒකේ තියෙන ප්‍රශ්න කීපයක් ගැන තමයි ඔයාලට මම කතා කරේ. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්නේ අපි මේට ඔය කලින් මම ඔයාලට අරන් ආපු airdrop pay එක දැන් ඇවිල්ලා තියෙනවා. අපිට ක්ලේම් කරගන්න අවස්ථාවක තියෙනවා. Pulse airdrop එකේ ඇවිල්ලා තියෙන්නේ දැන්ට Bitget exchange එකටයි Bybit exchange එකටයි ඔයාලට දැන් ක්ලේම් කරගන්න දැන් ඔප්ෂන් එක ඕපන් වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. හරි අපි දැන් බලමු කොහොමද පවුස් එකේ මේ coin එක claim කරගන්න කියලා. ඉතින් ඔයාලා දන්න පවුස් එක මුලින්ම අපි මේ Telegram එකේ airdrop එකක් විදිහට තමයි ආවේ. ඉතින් එන්න කාලයක් ඒක ගියාන් සාමාන්‍ය ලොකු ටාක්ස් ප්‍රමාණයක් තිබ්බා. ඊට පස්සේ ආයලා ඒ Telegram එකෙන් අයින් වෙලා ඊට පස්සේ ආයලා වෙබ්සයිට් එකට තමයි ගියේ. මම දැන් ඒකේ පවුස් එකේ දැන් ඔයාලට වෙබ්සයිට් එක ගිහලා පෙන්නන්න. ඉතින් ඔයාලට මේ වගේ වෙබ්සයිට් එකක් තමයි පවුස් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපි මුලින්ම මේකේ කනෙක්ට් කරගන්න ඕනේ. මෙන්න මෙතන නේද. එතකොට මෙන්න මේ TG dashboard එකට ගියාට පස්සේ ඔයාලට මෙතන අපිට දැන් Telegram app එක හරහා කනෙක්ට් කරගන්න බෑ. මොකද දැන් Telegram app එක අයින් කරලා තියෙන හින්දා අපිට මේ Phantom wallet එක මේ හරහා අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. අපි මේකට Phantom wallet එක කනෙක්ට් කරලා තිබෙන නිසා. ඉතින් මම දැන් Phantom wallet එක කනෙක්ට් කරගන්නවා. බලමු එකත් කරපු පළවෙනි සැරේ නම් ආවේ නෑ. මම ආයෙත් මෙතනට ගිහිල්ලා දැන් මම wallet එක හරි මෙතන කන්ෆර්ම් එක ආවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේ ටික වෙලාවක් ඉන්න ඔයාලට ආව නැත්නම් මේ වගේ කන්ෆර්ම් එකක් ඉල්ලයි. ඉතින් ඔයාලට ඊපස්සේ wallet එක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ වගේ පොයින්ට් ප්‍රමාණය මෙතන පෙන්නයි. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේක එලිජිබල් වෙන්න පොයින්ට් මෙතන මේ ප්‍රමාණ ලක්ෂ 3ට වඩා වැඩි වෙන්න ඕන කියලා තමයි ඔයාලා එතන කලින් කියලා තිබ්බේ. ඉතින් අපි බලමු දැන් මේකේ කොහොමද මේක මේ එලිජිබල් කට්ටිය මේක ක්ලේම් කරගන්න කොහොමද කියලා. අපි බලමු මේක කොහොමද ක්ලේම් කරගන්න කියලා. ඔයාලා බලා ගන්න මෙතන TD dashboard කියලා තියෙනවා. මම දැන් මේක නෙස් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාගේ allocation එක මෙතන පෙන්නයි. ඔයාගේ පොයින්ට් ප්‍රමාණය. මම දැන් මෙතන මේ claim කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ඉතින් මෙතන ටික් එක දාන්න තියෙනවා. ටික් එක දාලා මෙතන කන්ටිනියු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී මේ centralized exchange වලට හරහා තමයි දැම්ම දෙන්නේ. මෙතන මේ wallet වලට දැම්ම නැහැ. ඉතින් මම දැන් මේ 103ක free එකක් අය ගන්නවා කියලා තියෙනවා. අපි මේ exchange වලට යමු. දැන් මෙන්න මේ exchange එක තමයි තියෙන්නේ. Bybit එකයි Bitget එකයි. ඒ exchange එක තමයි තියෙන්නේ. මම දැන් මෙතනදී මගේ withdraw එක දාන්න Bybit එකට. Bybit එක තෝරන ඊට පස්සේ මෙතනදී අහනවා ඔයාලට account එකක් තියෙනවද කියලා. දැන් මගේ account එකක් තියෙන හින්දා මම මෙතන yes දානවා. ඔයාලට account එක නැත්නම් account එකක් හදාගෙන KYC verification එක කරගෙන තමයි ඔයාලා deposit එක කරගන්න ඕන කරගන්න ඕන. ඊට පස්සේ මෙතන මේ yes I do it කියලා ඊට පස්සේ මෙයාලා මෙතනදී ඉල්ලන්නේ Bybit එකේ UID එකයි deposit pause එක deposit address එකයි තමයි ඔයාලට මේක ඉල්ලන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න කොහොමද මේකේ Bybit එකේ UID එක ගන්න කොහොමද deposit address එක ගන්න. ඉතින් මේකේ Bitget එකටත් ගියත් ඉතින් ඔයාලගේ UID එකයි deposit address එක තමයි ඉල්ලන්නේ. මම දැන් මේ දෙකම පෙන්නන්න. මම දැන් මෙතනදී යනවා Bybit account එකට. ඒකට මෙතන උඩ මම වගේ රවුමක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ profile එකට යනවා. profile ඊට පස්සේ අටම වගේ UID එක බලා ගන්න පුළුවන්. මම දැන් මේ UID එක මෙන්න මෙතන copy කරගන්න මේකේ අතන UID එක තියෙන මෙන්න මෙතන. මම එතන UID එක අරන් ගිහිල්ලා මෙතන දෙනවා UID එක. හරි මම මෙතන UID එක දුන්නා. දැන් ඊළඟට මම deposit address එක දෙන්න ඕන. මම දැන් පෙන්නන්නම් කොහොමද මේකේ deposit address එක ගන්න කියලා. මම මෙතනදී ඊට පස්සේ යනවා මෙතනදී මේක බෑක් කරගෙන ඊට පස්සේ මම යනවා මේකේ මේ asset කියන එකට යනවා. asset කියන එකට ගිහිල්ලා ඊට පස්සේ මම මේ deposit කියන එක මම මෙතන තෝරගන්නවා. ඊට පස්සේ මම මෙතන deposit crypto කියන එක තමයි තෝරගන්නේ. එතනින් පස්සේ මම මෙතනින් search කරගන්න pause token එක. ඒසොලා බලා ගන්න පුළුවන් මේ විදිහට pause අපේ token එක මෙතන තියෙනවා. ඒක මම select කරගන්නවා. ඊට පස්සේ මෙතනදී මේ Solana කියන තැනට touch කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන daily deposit limit එකක් මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේකේ මේකෙදී වෙන මේවක් නැහැ. Solana address එක හරහා තමයි මේකේ deposit එක වෙන්නේ. Solana network එකේ. ඉතින් ඔයාලට තියෙන මේ address එක copy කරගෙන ආයි මෙතනට ඇවිල්ලා ඊට පස්සේ මෙතන paste කරගන්න තියෙන්නේ. ඔය විදිහට address එක paste කරගන්න තියෙන්නේ. ඔයාලා මෙතන UID එකයි ඔයාලගේ address එකයි මෙතන හරියට දීලා ආයිත් check කරගන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝ එක check කරනවා ඔයාලා ඊට පස්සේ මේ continue කියන තැන touch කරගන්න. මම දැන් මේ continue කියන තැන touch කරගන්නවා. ඉතින් මෙතනදී ආයිත් පෙන්නනවා ආගේ address එක මෙතන UID එක එතකොට ආයිත් ඔයාලට check කරගන්න පුළුවන්. UID එක හරිය මගේ දැන් එතකොට deposit address එක 87 න් පටන් අරන් F වලින් ඉවරනවා. ඔයාලට check කරගන්න පුළුවන් එක. ඉතින් ඔයාලා ඒක check කරගෙන ඊට පස්සේ ඔයාලට මෙතන continue කරගන්න පුළුවන්. ඔයාලා මෙතන අක්කර වෙනස් වීමක් තියෙනවා නම් ඔයාලා ආයි මේ change address කියලා ඔයාලා වෙනස් කරගන්න පුළුවන්. මම දැන් මෙතනදී එතකොට මගේ මේ ටික හරිය නිසා මම මෙතන continue කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ මෙතනින් confirm එකක් කරනවා. ඔයාගේ coin එක මෙතන පෙන්නයි. ඊට පස්සේ ඔයාලා තියෙන මෙතන confirm කරගන්න.
ඊට පස්සේ මෙතන තියෙනවා claim process දාන්න කියලා you receive a token on your Bybit account before trading. දැන් trading කරන මේක coin list වෙන කලින් අපි Bybit account එකට ඔයාලගේ coin එක මම ඔයාලට මගේ Telegram account එකේ message එකක් දාන්නම්. ඉතින් මේක finish කරනවා තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් ඔයාලට අපි මේකේ එතකොට 130ක ප්‍රී කැපුණාට පස්සේ ඉතින් හැමෙන coin ප්‍රමාණය තමයි මෙතෙන්දී මේක දැන්ට වෙන්නන්නේ. ඉතින් අපිට මේක දැන් අවශ්‍ය නම් ඔයාලට ආයෙත් මේක මොකක් හරි වැඩිවීමක් කරලා තියෙනවා නම් ආයෙත් මේලා change කරගන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඔයාලා change කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේකේ pause එකේ coin ටික claim කරගන්න තියෙන්නේ. මම ඔයාලා Bitget එකට ඔයාලා ගන්න ඕන නම් Bitget එකත් ඉතින් ඔයගොල්ලෝ මේ Bitget account එකක් ඔයගොල්ලෝ නැත්නම් ඔයාලත් Bitget account එකක් හදා ගන්න වෙනවා. account එකක් හදාගෙන ඔයාලට ඊට පස්සේ KYC කරගන්න වෙනවා. ඉතින් ඔයාලා Bitget account එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ UID මම ගන්න තැන පෙන්නන්න. ඉතින් ඔයාලා මෙතන උඩට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලට මෙන්න මේකේ තමයි මෙතන ටච් කරලා ඔයාලගේ UID එක copy කරගන්න පුළුවන්. UID එක දිනනවා තන. ඊට පස්සේ බලමු කොහොමද pause එකේ asset මම මෙතන asset එකකට යනවා. deposit address එක ගන්න තියෙනවා. ඔයාලා මේ deposit කියලා option එකක් තියෙනවා. මේ deposit කියන එකට දීලා ඊට පස්සේ මෙතනදී අහන මෙතනදී මේ deposit crypto කියලා තියෙන්නේ. මෙන්න මෙතන deposit crypto කියන තැනට යන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතන pause එකට ගිහිල්ලා ඔයාලා මෙතන deposit address එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක තමයි ඔයාලා copy කරගන්න ඕනේ address එක. ඉතින් ඔන්න ඔය දෙක තමයි ඔයාලට දැන් අපිට withdraw කරන්න option දෙකක් දීලා තියෙන්නේ. එතකොට Bybit account එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් Bitget එක මේ account එකට ගන්න පුළුවන්. මේවා exchange wallet වල නෙමෙයි. මේවා exchange වල විතරයි තාම withdraw option එක open වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා exchange වල ගන්නවා නම් ඔයාලට මේ විදියට ඔයාලට withdraw එක දාගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලට මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් මට කියලා දෙන්න ඕනේ. එහෙනම් ඔයාලා හරියට මේ වැඩ ටික coin ටික claim කරගෙන step එක කරගන්න. එහෙනම් මම ගිහින් එන්න ඔයාලට ඉස්සරහට තව මේ වගේ හොඳ airdrop මගේ channel එක කරා අරන් එනවා. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් YouTube channel subscribe කරලා bell icon click කරලා තියාගන්න. මම අලුතින් වීඩියෝ දාපුවම මගේ වීඩියෝ ඔයාලකට ගෙන්න ගන්න.